ගෝඨාභය ජනාධිපතිතුමා පත් වෙලා මාස 6ක් ඇතුළත අපි කරපු දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිශතය කියලා නිම කරන්න බෑ. කොරෝනා වසංගතයේ තියෙද්දිත් එතුමා බිත්තරේ රුපියල් 10ට දුන්නා. කුකුල් මස් රුපියල් 250ට 300ට දුන්නා. එහෙම කාගේ යුගයක් අපිට තිබුණා. හැබැයි අද කීයද? ඩොලර් එකකට ගන්න පුළුවන් හාල් කිලෝ එකයි. ඇයි එහෙම උනේ? එහෙම වෙන්න විදියක් නෑනේ. ඒ කාලේ ජනාධිපතිතුමා ගෝඨාභය ඉන්නකොට අපි හොඳට කෑව බිව්වනේ. මේ මොකද්ද මේ කතාව? මෙතුමලා බොරු ආටෝපයක් හදාගෙන තමයි රටේ ජනමතය ගත්තේ. අද ජනමතය දුන්න මිනිස්සු අඬනවා. ජනතාව කියන්න අරන් තියෙනවා මේ මොකද මේ මහින්ද ජනාධිපතිතුමාට මේ රටේ කාන්තාව මෙච්චර ආදරේ කියලා. අපි ඔක්කොම අම්මලා අපි ආදරේ මොකුත් හින්දා නෙමෙයි අපි අපේ දරුවන්ට රටක් රාජ්‍යයක් වගේ ආදරෙයි. අපේ දරුවා තමයි අපේ පණ. එතකොට අපේ දරුවෝ අද පාරේ බහැලා යන්නේ පාසල් යන්නේ මේ හැම දෙයක්ම කරන්නේ නිදහසේ ජීවත් වෙන්නේ එතුමා බේරලා දීපු රට හින්දා. යුද්ධය නවත්තපු එක තමයි මේ රටේ මිනිස්සු සැනසීමේ ඉන්න එකම දේ. ඊයේ ඔබතුමාලට දැනගන්නට ලැබිලා ඇති මාධ්‍යයෙන් කිව්වා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා 40 ගණනක ටැක්ස් එකක් දාලා තියෙනවා. අපි කියනවා ජනාධිපතිතුමාට සහ ඒ රජයට නැගිටින්න. දැන් අපිට නෙමෙයි ඕගොල්ලෝ නැගිටලා කියන ජනතාවට අපි මේකට පෙනී හිටිනවා කියලා. ජාත්‍යන්තර සහාය දෙනවා නම් ඒක කියන්න. ජාත්‍යන්තරයට කතා කරලා කියන්න. අපිට ඒ සහනාධාර දෙන්න. අපිට ඒ සහයෝගය දෙන්න. ඔබතුමාගෙන් අපි ඉල්ලනවා ඔබම ගෞරවයෙන් ජනතාව වෙනුවෙන් මේ රටේ පෙනී හිටින්න. පෙනී හිටලා කියන්න මේ දේ කරන්න එපා ට්‍රම්ප් ජනාධිපතිතුමනි කියලා කියන්න. මම දන්නේ නැහැ ඔබතුමාට එහෙම කියන්න ශක්තියක් තියෙයිද කියලා. හැබැයි එතන මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියා නම් අනිවාර්යෙන් එතුමා හිටික කරනවා. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය දවසකත් සේනාධිනායකයා විදියට තමුන් ගත්ත තීරණය හමුදාපතිවරු 3 දෙනාව කිසිම දෙයකට ගන්න එපා. ඒ අයට ඒ නියෝගය දුන්නේ සේනාධිනායකයා විදියට මමයි කිව්වා. එහෙම කියන්න කොන්දක් ඔබතුමාට නැති බව අපිට දැනෙනවා. අපිට පේනවා. හැබැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක කිව්වා. මහ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ දැන්වත් මේ රැවටීමෙන් එළියට එන්න. එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා රොක් වෙන්න. මේ තමයි ඔබේ අවසාන අවස්ථාව. මේ අවස්ථාවට ඔබ පෙනී හිටලා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.